අධ්‍යාපනය තමයි රටේ ප්‍රධානම මාතෘකාව. මං හිතන්නේ අධ්‍යාපනයටත් වඩා මාතෘකාව අගමැතිනිය ගැන. අගමැතිනිය මෙහෙමයි, එතුමිය අරමයි. වැඩිපුරම කතා කරන්නේ මං හිතන්නේ ආගමික නායකයෝද කොහෙද? අගමැතිනිය ගැන. ඒගොල්ලෝ ඔක්කොම දන්නවා අගමැතිනිය ගැන. හැසිරීම්, චර්යා රටාවන්, කැමැති දේවල්, අකමැති දේවල් නේ. අගමැතිනිය ගැන කතා කරන ඒ අය දිහා බැලුවමත් ඒ අයගේ අධ්‍යාපන මට්ටම හොඳට පේනවා. විශේෂයෙන් අර මිහින්තලයේ ඉන්න වනචාරියා. තනිකර කතා කරන්නේ කුණු හරප. ඒගොල්ලෝ හිතන් ඉන්නේ අධ්‍යාපන පරිවර්තනයක් කියන්නේ කුණු හරපයක් කියලා. අගමැතිතුමියට බනිනවා කුණු හරපෙන්. දරුවන් සරණයි. බුද්ධ ශාසනයට, බෞද්ධ සංස්කෘතියට, එවැගේම රටේ පවතින බෞද්ධ සම්ප්‍රදායට නිඳා කිරීම, අපහාස කිරීම සහ පහර ගැසීම නොයෙක් කල්ලි කණ්ඩායම් සමාජිකයන් විසින් සිද්ධ කරන අතරේ මීට දින කිහිපයකට ප්‍රථමව ලංකාවේ ආණ්ඩුපක්ෂය නියෝජනය කරන වගකිව යුතු පුද්ගලයෙක් විසින් ඉතාමත් නීච නින්දිත ප්‍රකාශන කිහිපයක් සිද්ධ කරලා තියෙනවා. ඉතින් එතුමා අපේ ලංකාවේ ප්‍රධාන ආගමික මධ්‍යස්ථානයක, ප්‍රධාන බෞද්ධ මධ්‍යස්ථානයක භික්ෂුන් වහන්සේ නමක්, නායක ස්වාමීන් වහන්සේ නමක් ඉලක්ක කරමින් ඉතාමත් නීච නින්දිත ප්‍රකාශනයක් නිකුත් කරනවා. මේ නීච නින්දිත ප්‍රකාශනය සමස්ත බෞද්ධ ප්‍රජාවටම, සමස්ත සම්බුද්ධ ශාසනයටම බලපාන ආකාරයට තමයි එතුමා ඒක නිකුත් කරන්නේ. මෙතනදී එතුමා සඳහන් කරනවා ආමන්ත්‍රණය කරන භික්ෂුන් වහන්සේට අසවල් ප්‍රදේශයේ වනචාරී කියලා. ඉතින් වනචාරී කියන වචනය ඇත්තටම භික්ෂුන් වහන්සේලාට ගැලපෙනවා. මොකද වනචාරී කියලා කියන්නේ මහත්යෝ වනයේ හැසිරෙන කියන අර්ථය. ඉතින් වනයේ හැසිරෙන කියලා කියන්නේ භික්ෂුන් වහන්සේලා වනයේ හැසිරෙනවා. ඉතින් වනචාරී ජීවිතය ගත කරනවා, වනවාසීව ජීවිතය ගත කරනවා. භික්ෂුන් වහන්සේලා වනවාසී වනචාරී ජීවිතය ගත කරන්නේ කෙලස්තාවට වීරිය සඳහා. ඒ වගේම තමයි තවත් වනචාරී පිරිස් ඉන්නවා. ඒ කියන්නේ රටේ පවතින නීතියට, රටේ පවතින සම්ප්‍රදායට විරුද්ධව, ශිෂ්ට සම්පන්න සමාජයට විරුද්ධව කැරලි ගහලා, බත් මිනිස්සුන්ගේ බත් මුට්ටි උස්සගෙන කැලේ පැනපු, රටේ නීතිය හොයනකොට කැලේට වෙලා හිටපු එහෙම වනචාරී පිරිසුත් ඉන්නවා. ඒ වගේම කිසිම ශිෂ්ට සම්පන්න බවක් නැති වචන භාවිතා කරන පිරිස් අපිට ඒ වනචාරී ස්වභාවයේ පිරිස් තුලින් ඒ වනචාරී ස්වභාවය අපිට අඳුර ගන්න පුළුවන්. ඒ වගේ වනචාරී පිරිස් ඉන්නවා. ඒ වගේම තමයි ඔබතුමා තව ප්‍රකාශ කරනවා මේ උන්වහන්සේ කුණුහරුප ප්‍රකාශ කරනවා මේ විදිහට කියලා සඳහන් කරනවා. ඇත්තටම මහත්යෝ කුණුහරුප කියලා කියන්නේ උන්වහන්සේ ප්‍රකාශ කරන වචනද? එහෙම නැත්නම් ඔබතුමන්ලා අර 6 පන්තියේ ළමයින්ගේ පොත්වල අර ඇතුළත් කරලා තිබුණු වෙබ් අඩවිද කියලා ඔබතුමාම පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. මං හිතන්නේ ශිෂ්ට සම්පන්න සමාජයේ විසින් මං හිතන්නේ ඔබතුමන්ලා ඒ අර අලුත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නෙවෙයි. ඔබතුමා කියනවනේ ඒක අධ්‍යාපන පරිවර්තනයක් කියලා. පරිවර්තනයක් වෙන්නේ නැති නේද? වෙන්න පුළුවන්. මොකද සාමාන්‍යයෙන් මං හිතන්නේ කිසිම සිහිබුද්ධියක් තියෙන මිනිස්සෙක්, කිසිම සිහිබුද්ධියක් තියෙන පුද්ගලයෙක් ඔය වගේ නීච නින්දිත මේ අසභ්‍ය වෙබ් අඩවි 6 වසරේ ළමයිගේ පොතට ඇතුළත් කරයි කියලා මානසික රෝගියෙක්වත් එහෙම දෙයක් කරයි කියලා අපි හිතන්නේ බුද්ධිමත් මිනිස්සු එමෙ හිතන්නේ නැහැ සාමාන්‍යයෙන්. ඉතින් ඒ නිසා ඒක පරිවර්තනයක් වෙන්න ඇති ඔබතුමා කියන විදිහට. ඉතින් ඒ ඔබතුමන්ලා ඒ ඇතුළත් කරලා තිබුණු දේවල් වලට මහත්යෝ කුණුහරුප කියලා කියනවා. ඒවත් කුණුහරුප තමයි. ඒ වගේම තමයි ඔබතුමා ප්‍රකාශන කීපයක් සිද්ධ කරගෙන යනවා මේ ඇරියස් කාර්යෝ වගේ වචන කීපයක් භාවිතා කරනවා. ඔව්. ඒ වගේ පිරිස් කීපයක් පහුගිය කාලෙත් ලංකාවේ හිටියා. නේද? අර ඇමතිතුමා මේ වාහනේ යනවා, ඒ පස්සේ මෙච්චර එනවා, මෙච්චර ආරක්ෂකයෝ ඉන්නවා කියලා නේද? අපිට එහෙම නැහැ නේද? අපිට ඒක අවශ්‍යයි. අර account වල මෙච්චර සල්ලි තියෙනවා, අපි ඒවා ගන්න ඕනි. අර විදිය මේ කට්ටියගේ මෙච්චර දේපල තියෙනවා, අපි ඒවා පවර ගන්න ඕනි. ඊට පස්සේ තව මේ ධනපති පන්ති අපි බිඳ හෙලන්න ඕනි. ඔව් වගේ මේ කුහක කතන්දර කියපු පිරිස් හිටියා ඉන්නවා. ඒ වගේ ඒවට තමයි මම හිතන්නේ ඇරියස් කියලා කියන්නේ. ඒ වගේ මේ ප්‍රකාශ නිකුත් කරපු, ඒ වගේ ක්‍රියාවන් කරපු පිරිස් හිටියා. සංඝයා වහන්සේලට අයි දාන දෙන්නේ, එයාලට නිකන් කණ්ඩ දෙන්නේ මොකටද? ඒක ගැන ප්‍රශ්න කරන්න කවුරුත් නැහැ. අපිට හම්බෙන ඒවා ගැන ප්‍රශ්න කරන්න තමයි කට්ටිය ඉන්නේ කියලා කියපු කෝටිපති යාචකයොත් මම හිතන්නේ ඔය කණ්ඩායම නියෝජනය කරනවා. කෝටිපති තමන්ගේ වත්කම් කෝටි ගාණෙන් තියෙන කෙහෙල් කනත් නරුන්ගෙන් අර
ඉල්ල ගන්නවා කියලා කියන මේ පුද්ගලයොත් ඔය සමාජය නියෝජනය කරනවා. ඉතින් ඔකට කියන්නේ ඇන්ටිසෝෂල් පර්සනැලිටි ඩිසෝඩර් කියන මානසික රෝගය. ඒ කියන්නේ සමාජ විරෝධී පෞරුෂාබාධය කියන මානසික රෝගය. මම හිතන්නේ ඔබතුමන්ලගේ කණ්ඩායම නියෝජනය කරන නායකතුමාගේ ඉඳලා පහළ ගම්මට්ටමේ ඉන්න පුද්ගලයා දක්වාම ඔය ඇන්ටිසෝෂල් පර්සනැලිටි ඩිසෝඩර් කියන ඔය මානසික රෝගයෙන් පෙළෙනවා. ඒ මානසික රෝගය ගැන ඔබතුමා පොඩ්ඩක් අධ්‍යයනය කරලා බලන්න. එහෙම මානසික රෝගයක් තියෙනවා. ඒකට සිංහලෙන් කියන්නේ සමාජ විරෝධී පෞරුෂාබාධය කියලා. ඒක මානසික රෝගයක්. ඒක ලෝකේ සෞඛ්‍ය සංවිධාන වලින් ඒකේ රෝග ලක්ෂණ ඒ වගේ දක්වලා තියෙනවා. ඉතින් ඒක ගැන පොඩ්ඩක් හොයලා බලන්න. ඒ වගේම තමයි ඔබතුමා තව ප්‍රකාශනයක් සිද්ධ කරලා තියෙනවා. මේ භික්ෂුන් වහන්සේලා මෙහෙම මේ ලිංගිකත්වය කෙරෙහි මෙහෙම මේ ඇරියස් එකක් තියෙනවා මේ වගේ විරෝධාකල්පයක් දක්වනවා කියලා. මෙහෙමයි මහත්මයා මේ දක්වා භික්ෂුන් වහන්සේලා කවදාවත් ලිංගිකත්වය කියන කාරණාවට ප්‍රතිරෝධයක් දක්වලා විරෝධයක් දක්වලා නැහැ සමාජේ. භික්ෂුන් වහන්සේලා කියලා කියන්නේ පාලි සංස්කෘත භාෂාවන් ඉගෙනගත්ත පිරිස් හැටියට ආසියාතික සම්ප්‍රදාය තුල තියෙන කාම ග්‍රන්ථ බොහෝ සෙයින් අධ්‍යයනය කරපු පිරිස්. සාමාන්‍යයෙන් කාම සූත්‍රය, වාත්ස්‍යයන්ගේ කාම සූත්‍රය, ඊට පස්සේ දෛවඥ කාමදේනෝ වගේ ග්‍රන්ථ තියෙනවා. ඊට පස්සේ කාම විද්‍යාව තියෙනවා, රතිකාම සූත්‍ර තියෙනවා. මේ වගේ මේ කාම ග්‍රන්ථ සංස්කෘත භාෂාවෙන් ලියවිච්ච කාම ග්‍රන්ථ ඕනතරම් කියවලා තියෙනවා. එතකොට ඒ කාමය සම්බන්ධව, එතකොට ඔය රාගය සම්බන්ධව බොහෝ කාරණාවන් මේ ග්‍රන්ථවල ඇතුළත් වෙලා තියෙනවා. එහම බැලුවට පස්සේ ලිංගිකත්වය ගැන මනා දැනුමක් තියෙන පිරිසක් තමයි භික්ෂුන් වහන්සේලා කියලා කියන්නේ. මොකද කාම සූත්‍රය වගේ ග්‍රන්ථවල ලිංගික විද්‍යාව පිළිබඳව වර්තමානයේ ඇතැම් අය නොදන්නා බොහෝ කාරණා පවා. ඇතැම් මාතෘකා තියෙනවා කාම සූත්‍රයේ ඒ කියන්නේ ලිංගික ඉරියව් පිළිබඳව. එතකොට ලිංගිකත්වය යෙදිය යුතු අවස්ථා, ඒ සඳහා කළ යුතු දේවල්, නොකළ යුතු දේවල්, පූර්වක්‍ෘත්‍ය, ඊට පස්සේ අපරක්‍ෘත්‍ය, කියන්නේ පෙර කරන්න ඕන දේවල් කරාට පස්සේ ඊට පස්සේ හැසිරෙන්න ඕන ආකාර, දිනපතා හැසිරෙනවා නම් කොහොමද? අහම්බෙන් හමු වෙන කෙනෙක් සමග හැසිරෙන්නේ කොහොමද? අනුන්ගේ බිරිඳක් සමග සංවාසයේ යෙදෙනවා නම් අනුගමනය කළ යුතු කරුණු, ඊළඟට ඔය සමලිංගිකත්වයේ සම්බන්ධ කරුණු, මේ දේවල් රූප සටහන් සහිතව මේ ග්‍රන්ථවල සඳහන් වෙලා තියෙනවා. මේවා සංස්කෘත ශ්ලෝක වලින්, සංස්කෘත පාඨ වලින් මේක සඳහන් වෙලා තියෙනවා. බොහෝ භික්ෂුන් වහන්සේලා මේ වගේ ග්‍රන්ථ අධ්‍යයනය කරලා තියෙනවා. ඒ වගේම තමයි නමුත් බොහෝ අවස්ථාවල මේ ග්‍රන්ථවල තියෙන කාරණාවන් මේ විදිහට තියෙද්දී උන්වහන්සේලා මේ ග්‍රන්ථ සංස්කෘත ග්‍රන්ථ මේ විදිහටම අධ්‍යයනය කරනවා. ඒ වගේම තමයි පාලි ග්‍රන්ථ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ඒ පාලි ග්‍රන්ථ අධ්‍යයනය කරලා තියෙනවා. පාලියේ තියෙන කාම සූත්‍ර ආදී අධ්‍යයනය කරලා තියෙනවා. කාමයේ පිළිබඳව තියෙන සූත්‍ර ඒ දේවල් අධ්‍යයනය කරලා තියෙනවා. ඉතින් එතනදී උන්වහන්සේලා තමන්ගේ පැවිදි ජීවිතය තුළ ලිංගිකත්වය ප්‍රතික්ෂේප කරනවා විනා ගිහියන්ගේ ලිංගික ජීවිතය ප්‍රතික්ෂේප කිරීමක් කොහෙවත් සිද්ධ කරන්නේ නැහැ. නමුත් භික්ෂුන් වහන්සේලා හැටියට අපි මේ සමාජයේ පවතින අසම්මත වූ සමාජ විරෝධී ක්‍රියාවන් වලට විරෝධත්වයක් දැක්වීම සිද්ධ කරනවා. ශ්‍රී ලාංකික භික්ෂුන් හැටියට මේ අවස්ථාවේදී විරෝධත්වය දක්වලා තියෙන්නේ, විරුද්ධ වෙලා තියෙන්නේ මේ විවාහ වූ ස්ත්‍රී පුරුෂයන් විසින් සිද්ධ කරන සහවාසයේ මේ කටයුතු සඳහා නෙවෙයි. මෙතනදී මේ භික්ෂුන් වහන්සේලා හොඳට තේරුම් ගන්න ඔබතුමන්ලා මේ භික්ෂුන් වහන්සේලා මේ විරෝධය දක්වලා තියෙන්නේ අර 6 වසරේ නොදරුවන්ගේ පොත්වලට දාලා තියෙන අර අසභ්‍ය වෙබ් අඩවි සම්බන්ධව, සමලිංගික වෙබ් අඩවි සම්බන්ධව මේ වගේ මේ විවිධ පාර්ශව වල ඌමනාවට සිද්ධ කරන. අපි දන්නවනේ මේ වෙනකොට ලෝකේ තියෙන ප්‍රධාන මාෆියාවක්නේ ඖෂධ මාෆියාව කියලා කියන්නේ. ඉතින් මේ ඖෂධ මාෆියාවේ ඒ තියෙන සම්බන්ධය මොකක්ද කියලා මට වඩා හොඳට ඔබතුමන්ලා එතන දන්නව ඇතිනේ ඒ තියෙන සම්බන්ධය මොකක්ද කියලා. මම මේ පුංචි ඉඟියක් විතරයි ඔබතුමන්ලාට දුන්නේ. ඉතින් මේ භික්ෂුන් වහන්සේලා මේ ආකාරයට විරුද්ධ වුණේ විවාහක ස්ත්‍රී පුරුෂයන් සහ කාන්තාවන් පිරිමින් මේ සිද්ධ කරන ශිෂ්ට සම්පන්න සහවාස ක්‍රියාවන් සඳහා නෙවෙයි. 6 වසර වගේ පුංචි වයසක ඉන්න ළමයින්ගේ, දරුවන්ගේ පොත්වලට ඉතාමත් අසභ්‍ය ආකාරයෙන් වරදට පොළඹවන ආකාරයේ වෙබ් අඩවි සහ ඉගැන්වීම් ක්‍රම ඇතුළත් කිරීම පිළිබඳවයි ලංකාවේ භික්ෂුන් වහන්සේලා විතරක් නෙවෙයි ලංකාවේ ශිෂ්ට සම්පන්න සමාජය මේ විරුද්ධ වෙලා තියෙන්නේ. එහෙම නැතුව මේ කියන ආකාරයට කාන්තා විරෝධයක්වත් අගමැතිතුමීට දක්වන විරෝධයක්වත් කිසිම කාරණාවක් නෙවෙයි මෙතන තියෙන්නේ. ඔබතුමන්ලා විසින් මේ සිද්ධ කරන ඔබතුමියන්ලා විසින් මේ සිද්ධ කරන නින්දිත අශිෂ්ට අසහනකාරී ක්‍රියාපිළිවෙතටයි
මේ අවස්ථාවේදී මේ ලංකාවේ භික්ෂුන් වහන්සේලා ඒ වගේම ලංකාවේ ශිෂ්ට සම්පන්න සමාජයේ මේ විරෝධතාවය දක්වන්නේ විරුද්ධ වෙලා තියෙන්නේ. ඉතින් මේ කියන කාරණාව ඔබතුමන්ලා තරයේ සිහිය තියාගන්න. මේ වගේම තමයි මේ ගැන අදහස් ප්‍රකාශ කරනකොට සඳහන් කරනවා භික්ෂුන් වහන්සේලාට මේක මොකද දෙන අවශ්‍යතාවය කියලා. ඔව් එහෙම අවශ්‍යතාවයක් තියෙනවා. මොකද භික්ෂුන් වහන්සේලා කියලා කියන්නේ එදා මෙදා තුර ලංකාවේ රාජ්‍යපාලනයේ ඒ වගේම ලංකාවේ පවතින සමාජ ක්‍රමවේදය තුල සෑම තැනකටම මැදිහත් වුණු ඒ වගේම ලංකාවේ එදා මෙදා තුර ලංකාවේ ක්‍රමවේදය ලංකාවේ සංස්කෘතිය සම්ප්‍රදාය ආරක්ෂා කරගන්න කැපවෙච්ච පිරිසක්. ඒ වගේම තමයි මිහින්තලේ කියලා කියන්නේ දේවානම්පියතිස්ස රජතුමා විතරක් 9 වතාවක් සම්බුද්ධ ශාසනයට මේ ශ්‍රී ලංකාව පූජා කරපු ස්ථානය. ඒ වගේම ලංකාවට උත්තරීතර වූ සම්මා සම්බුද්ධ ධර්මය ලැබිච්ච ස්ථානය. ඉතින් මේ නිසා එහෙම නීච නින්දිත ප්‍රකාශ සිද්ධ කරන්න ඔබතුමාලට කිසිම අයිතියක් නැහැ බුද්ධ ශාසනයට විරුද්ධව. එහෙම නීච නින්දිත ප්‍රකාශ මේ දක්වා කිසිම ඔබතුමාලා තරම් කිසිම කෙනෙක් සිද්ධ කරලා නැහැ. ඒ නිසා ඔබතුමාලා තේරුම් ගන්න මේ කියන ආකාරයට කටයුතු කරන්නේ කොහොමද කියන එක. ඒ වගේම තමයි ඔබතුමා අන්තිම ප්‍රකාශයක් සිද්ධ කරනවා. හරි ලස්සන ප්‍රකාශයක්. ඒක නම් මම බොහෝ සෙයින් එකගයි. මේ ඔය කියන විදිහට මේ ආණ්ඩු කරන්න බෑ අරගෙන බලන්න ඕනි කියලා. ඒක දැන් ඔබතුමාලට හොඳට තේරෙනවා ඇති කියලා මම හිතනවා. ඔබතුමාලට දැන් ඒක බොහොම හොඳට තේරෙනවා ඇති. මම ඒකට නම් එකගයි ඔබතුමා කියන ඒ කාරණාවට. මොකද ඔබතුමාලා කියපු ආකාරයට හිතපු ආකාරයට ඒක කරන්න බෑ කියලා. මොකද ඔබතුමාලා දැන් අවුරුදු 76ක් තිස්සේ සියලුම සංවර්ධන ව්‍යාපෘති වලින් කකුලෙන් ඇදලා ඒ සංවර්ධන ව්‍යාපෘති බොහෝ ප්‍රමාණයක් ඔබතුමාලා විනාශ කරලා දැම්මනේ. ඒ වගේ දැන් ඔබතුමාලට තේරෙනවා ඇති. මං හිතන්නේ ඔබතුමාලා තරම් විරෝධය දක්වන්නේ නැහැ. දැන් ඉන්න විපක්ෂය මං හිතන්නේ ඔබතුමාලා කරන බොහෝ කාරණාවන් වලට සහයෝගය දක්වනවා. ඔය වගේ කරන අමන තකතිරු වැඩවලට තමයි මං හිතන්නේ විරෝධය දක්වන්නේ දැන් ඉන්න සමාජ මිනිස්සු. මං හිතන්නේ ඔබතුමාලට සහයෝගයක් තියෙනවා. ඔබතුමාලා තරම් කකුලෙන් අදින නීච නින්දිත මේ පක්ෂයක් දැන් මං හිතන්නේ නැහැ පාර්ලිමේන්තුවේ. ඒක නිසා ඔබතුමාලා ඒ කරපු ප්‍රකාශය ගැන නම් සතුටු වෙනවා. ඔබතුමාලා ඒක තේරුම් අරගෙන ඇති කියලා අපි හිතනවා.